හරි අයිබෝන් ළමයි අද ඔන්නවාට ගෙල්ලා තිනවා 10 වසර ළමයිට කුලක පාඩමේ කොටසක් තියෙනවා වෙන් රූපයක් දීලා අදාළ ප්‍රදේශය අඳුරු කර පෙන්වන්න කියලා. ඒතර මේ වගේ ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට එන්නේ පේපරේ පළවෙනි කොටසේ ප්‍රශ්න 25ක් තියෙනවානේ. අන්නේ ප්‍රශ්න 25න් එක ප්‍රශ්නයක් විදිහට O levelටත් එන්න පුළුවන් වාරි භාග දෙන්නත් පුළුවන්. එතකොට අපි මුලින්ම බලන්න යන්නේ වෙන් රූපයක් දීලා කුලක අංකණයක් දීලා ඒට අදාළ ප්‍රදේශය අඳුරු කරලා පෙන්වන්න කිව්වොත් ඔයා කොහොමද ඒක අඳුරු කරලා පෙන්වන්නේ කියන එක. ඔයා කුලක පාඩමේදී දැකලා ඇති මෙන්න මෙහෙම සංකේත දෙකක්. ඔයා හිතන්න මෙන්න මෙහෙම AB කියලා උපකුලක දෙකක් නම් කරලා මැද මෙන්න මේ වගේ සංකේතයක් දාලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ සංකේතයකුත් දැකලා ඇති. ඉස්සල්ලාම දැනගමු මේ සංකේතවල නම් මොනවද කියලා. මේ බලන්න මේ සංකේතය නිකන් සිම්පල් n අකුර වගේ. නමුත් සිම්පල් n නෙමෙයි. මේ සංකේතෙට කියන නම තමයි ඡේදනය. අපි ඒකට කියන්නේ ඡේදනය කියලා. ඕකම අනිත් පැත්තට දිනන නිකන් U අකුර වගේ. එයාට කියන්නේ මේලය කියලා. ඔයා මුලින්ම දැනගන්න ඕනේ මේ දෙන්නගේ නම් දෙක. සංකේත දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඉන්නේ ඡේදනය, මේ ඉන්නේ මේලය කියලා. මම ඔයාට ලස්සන කිටි ක්‍රමයක් මේ වැඩේට කියලා දෙන්නම්. ඔයා ඡේදනය කියන සංකේත දැක්කොත් ඔයා මතක තියාගන්න පොදු නැත්නම් සමාන කියන අදහස මතක තියාගන්න. සමාන. මේලය කියන එක දැක්කොත් සියල්ලම කියන අදහස මතක තියාගන්න. ඔන්න ඔය තේරුම් දෙක ඔය අදහස් දෙක මතක තියාගත්තොත් වෙන් රූපයේ අදාළ ප්‍රදේශය අඳුරු කරන්න මාර ලේසි. ඔයා ඡේදනීය සංකේත දැක්කොත් සමානයි කියලා මතක තියාගන්න. මේලය කියන එක දැක්කොත් සියල්ලම. ඒ කියන්නේ ඔක්කොම කියන එක මතක තියාගන්න. හරි. බලමු අපි දැන් ගානකට ගිහිල්ලා. හරි. මෙන්න ගානක් තියෙනවා. පළවෙනි ගාන. A ඡේදනයේ B කියන කුලක අංකණයට අදාළ ප්‍රදේශයේ වෙන් රූපේ අඳුරු කරලා පෙන්වන්නයි ඕනේ. ඔයා මෙන්න මේ වගේ වැඩක් කරන්නේ. බලන්න වෙන් රූපේ දීලා තියෙන්නේ මේක නම් රවුන්ඩ් එක තියෙන්නේ මේ විදිහට නම් ඔයා ඉස්සල්ලාම ඒ වෙන් රූපේ ප්‍රදේශ ටිකට ඉලක්කම් දාගෙන යන්න ඕනේ. මෙන්න මේ වටේ තියෙන ප්‍රදේශය තියෙනව නේද? මේ එළියේ තියෙන ප්‍රදේශය. රවුන්ඩ් එකට එළියෙන් තියෙන ප්‍රදේශය. අපි දාගමු 1 කියලා ඉලක්කම. මෙන්න මේ ප්‍රදේශයට දාගමු 2. මේ රවුන්ඩ් දෙකටම පොදු මේ ප්‍රදේශයේ 3. එතකොට අන්තිම ප්‍රදේශයට අපිට දාන්න පුළුවන් 4 වෙනි ඉලක්කම. රවුන්ඩ් එක මේ විදිහට තිබුණොත් මේ වගේ වෙන් රූප සටහනක තියෙන ප්‍රදේශ 4යි. අන්න ඒ 4ට තමයි 1 2 3 4 අපි දැම්මේ. හරි. දැන් ඔයාට තියෙන්නේ A ඡේදනයේ B කියන කුලකයට අදාළව ප්‍රදේශය අඳුරු කරලා පෙන්වන්නනේ. හරි. බලන්න මුලින්ම A අකුර තියෙන්නේ. ඔයා කරන්න ඕනේ මේ වැඩේදී ඒ රවුමට අදාළ ඉලක්කම් ටික ලියන්න තියෙන්නේ. මොකද A නේ තියෙන්නේ මුලින්ම. ඒ රවුම දිහා බලන්න. 2යි 3යි. අන්න ඉලක්කම් දෙක ලියාගත්තා. දැන් වා යනවා B රවුමට. මොකද B අකුර තියෙන්නේ. B රවුම දිහා බැලුවොත් ඔයාට පේනවා 3යි 4යි. එතකොට සමහර ළමයිට හිතෙනවා ඒ රවුම කියනකොට 2 විතරයි නේද ගන්න ඕනේ. එහෙම එකක් නෑ. ඒ රවුම ගත්තාම සම්පූර්ණ රවුම දිහා බලන්න. 2යි 3යි ඉලක්කම් දෙකම ඒට අයිති. 3 කියන එක්කෙනා Bටත් අයිති. නමුත් ඒට අයිතිනේ. ඊළඟට ඔයා B ලියනකොටත් 4 ලිලා ෂේප් වෙන්න බෑ. 3 ලියන්න ඕනේ. B රවුම දිහා බලන්න. 3 කියන එක්කෙනා ඒටත් අයිති. නමුත් B ඇතුළේ ඉන්නවනේ. ඒ නිසා 3යි 4යි දෙකම ලියන්න ඕනේ. එතකොට මුලින්ම කරේ A තිබුන් නිසා A රවුමේ තියෙන ඉලක්කම් දෙක ලිව්වා. ඊළඟට B තියෙන නිසා B රවුම ඉලක්කම් දෙක ලිව්වා. මෙන්න බලන්න. මේ දෙන්නගේ මැද තියෙන්නේ මොකක්ද? මේ සංකේතය නම් මම කිව්වේ ඡේදනය කියලා. එතකොට ඡේදනය තියෙන්නේ. ඡේදනය නම් මම මතක තියාගන්න කිව්වේ සමානයි කියලා. ඔයා මේ ආපු උත්තර දෙකේ සමාන ඉලක්කම තෝරන්න. මේ බලන්න මෙතනත් 3 තියෙනවා. මෙයාගේ 3 තියෙනවා. දෙන්නගෙම තියෙන සමාන උත්තරේ 3. ඒ නිසා අන්තිම උත්තරේ එනවා 3 කියලා. ඒ කියන්නේ ඔයා මේකේ පාට කරන්න ඕනේ 3 වෙනි ඉලක්කම තියෙන ප්‍රදේශය. අන්න එහෙමයි උත්තරේ ගන්න.
ඔයා A රවුම ඉලක්කම් ටික ලිව්වා, B රවුම ඉලක්කම් ටික ලිව්වා, මැද තියෙන්නේ ඡේදනයේද මේලයේද කියලා බලන්න ඕනේ. ඡේදනය නම් සමාන ඉලක්කම්. ආපු උත්තර දෙකේ සමාන ඉලක්කම්. 3නේ සමාන. ඒකයි 3 දැම්මේ. 3 නම් උත්තරේ පාට කරන්න ඕනේ 3ට අදාළ ප්‍රදේශය. ඊට පස්සේ ඔයාට ඕනි නම් මේ ඉලක්කම් මකලා දාන්න පුළුවන්. ඔයාට මේ අඳුරු කරපු එක තමයි උත්තරේ. හරි. අපි තව ගානක් බලමු. මෙන්න දෙවෙනි ගාන. ඒකේ තියෙන කුලකයේ දිහා බලන්න. A මේලය B. මෙන්න සංකේතය අඳුරගත්තද? මේලය. A මේලය B. ඔයා මොන වැඩේ කරන්නත් කලින් ප්‍රදේශ 4ට ඉලක්කම් 4 දාගෙන ඉන්න. ඔයාගේ පළමු රාජකාරිය තමයි ප්‍රදේශ 4ට 1 2 3 4 කියලා දාගන්න. ඊට පස්සේ බලන්න කවුද ඉන්නේ? A. A කියන්නේ ඒ රවුම. ඒ රවුම නම් ඔයාට පේනවනේ මේ රවුම දිහා A කියලා නම් කරලා තියෙන්නේ. මෙතන A කියලා නම් කරලා තියෙන්නේ මෙන්න මේ රවුම. එයාට අයිති ඉලක්කම් 2යි තියෙන්නේ. කලිනුත් ලිව්වනේ 2යි 3යි. දැන් කවුද ඉන්නේ ඊළඟට B නේ? වා B රවුම දිහා බලන්න. ඉලක්කම් 2යිනේ. ඒ ඉලක්කම් 2 ලියන්න. 3යි 4යි. A රවුම ඉලක්කම් 2 ලිව්වා, B රවුම ඉලක්කම් 2 ලිව්වා. දැන් ඒ දෙන්න මැද ඉන්නේ කවුද? මේලය. මතකනේ සංකේතේ මේලය. මේලය තිබුණාම මං වාට කිව්වේ සියල්ලම නැත්නම් ඔක්කොම කියලා මතක තියාගන්න කියලා. ඒ කියන්නේ ඡේදනයේ තියෙනකොට සමානයව ගන්නවා වගේ මේලයේ තියෙනකොට ඔක්කොම ගන්න ඕනේ. සියල්ලම ගන්න ඕනේ. සියල්ලම කියන්නේ මේ උත්තරේ ආව 2 එයාව ගන්න ඕනේ. 3 3 ඉලක්කම ගන්න ඕනේ. ඊළඟ එකේ 3 තියෙනවා. එකම ඉලක්කම දෙපාරක් ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට 4. ඒ කියන්නේ AB වලට ආපු උත්තර සියල්ලම ගන්න ඕනේ. 2 3 4 ඉලක්කම් ටිකනේ තියෙන්නේ. ඔක්කොම ලියන්න ඕනේ. අන්න A මේලේ B ට ආව 2 3 4 කියලා උත්තර 3ක්. එහෙනම් ඔයා පාට කරන්න ඕනේ 2යි 3යි 4යි. 2 3 4ට අදාළ ප්‍රදේශ තමයි ඔයා මෙහෙම අඳුරු කරලා පෙන්වන්න ඕනේ. හරි. ඔන්න ආයසරයක් මම කියනවා ඡේදනයේ නම් උත්තර ආපු දෙකේ සමාන ඉලක්කම් ගන්න ඕනේ. මේලයේ තියෙනවා නම් සමානයව බල ඉන්නේ ආපු උත්තර දෙකේ සියලුම ඉලක්කම් ගන්න ඕනේ. එකම ඉලක්කම දෙපාරක් තිබුණොත් එකපාරක් ලියා ගන්න. හරි. තව මෙන්න මෙහෙම ඉරි කෑල්ලක් තියෙනවා. අපි කියන්නේ ඩෑෂ් එකක්. A දාලා මෙහෙම ඩෑෂ් එකක් ගහලා තියෙනවා. නැත්නම් B දාලා මෙහෙම ඩෑෂ් එකක් ගහලා තියෙනවා. ඔය ඩෑෂ් කියන ඉරි කෑල්ලෙන් කියන්නේ එය හැර ඉතිරි ටික කියන එක. එය හැර ඉතිරිය. ඔය ඩෑෂ් කියන පොඩි ඉරි කෑල්ලෙන් කියන්නේ එය හැර ඉතිරිය. දැන් අපි තව ගානක් හදලා බලමු. මෙන්න තුන්වෙනි ගාන. දැන් ඔයා ගාන දිහා බැලුවා ඒකේ අදාළ ඉලක්කම් ටික ලියන්න තියෙන්නේ. ඉලක්කම් ලියන්න කලින් මුලින්ම කරන්න ඕනේ ප්‍රදේශ 4ට ඉලක්කම් 4 දාගන්න එකනේ. ඔයා පළවෙනිටම මේ වැඩේදී කරන්න ඕනේ ප්‍රදේශ 4ට අදාළ ඉලක්කම් 4 දාගන්න එක. දෙවනි ස්ටෙප් එක මොකක්ද? මෙන්න බලන්න A තියෙන්නේ. එතකොට A රවුමේ ඉලක්කම් ටික ලියන්න. මෙන්න A රවුමේ ඉලක්කම් 2යි 3යි. මේක දැන් අපි තුන්වෙනි සැරේට ලියන්නේ. ඊළඟට මෙන්න B තියෙනවා. B රවුම ඉලක්කම් ටික ලියන්න. 3යි 4යි. ඊට පස්සේ දැන් අලුත් එකක් තියෙනවා. වරහණක් දාලා ඊට කලින් මැද තියෙන එක බලමු. ඡේදනයේ තියෙන්නේ. මෙන්න මේ මැද සංකේතය බලන්න. ඡේදනයේද මේලයේද? වාට දැන් මේ සංකේතය දැක්ක ගමන් මතක් වෙන්න ඕන මේ තියෙන්නේ ඡේදනය කියන එක. හරි. ඡේදනය නම් මොකද්ද මතක් වෙන්න ඕනේ? සමානයි කියන එක. ඔයා මේ උත්තර දෙකේ සමානයව ගන්න ඕනේ. සමාන වෙන්නේ එක ඉලක්කමයිනේ. ඒ තමයි 3. දැන් තව අලුත් දෙයක් තියෙනවා. ඒකට වරහණක් දාලා එළියෙන් ඩෑෂ් එකක් දාලා. ඒ කියන්නේ මේ උත්තරේ ලියලා වරහණක් දාලා ඩෑෂ් එකක් දාලා. මම කිව්වේ ඩෑෂ් එකකින් වා මතක තියාගන්න ඕනේ එය හැර ඉතිරි ටික කියන එකනේ. ඉතින් මෙතනට එනකන් උත්තරේ 3 ඇවිල්ලානේ. 3 නෙවෙයි ඉතිරි ටික. මෙතනට එනකන් ආපු උත්තරේ නෙමෙයි එයා හැර ඉතිරි ටික. 3 හැර ඉතිරි ටික කියන්නේ
1යි 2යි 4යි නේද? තුනේ ඉලක්කම නෑ කියන්නේ තව ඉලක්කම් 3ක් තියෙනවනේ. 1යි 2යි 4යි. හොඳට මතක තියාගන්න ඩෑෂ් එකෙන් කියන්නේ එයා නෙවෙයි ඉතුරු ටික කියන එක. එතකොට මෙතනට එනකම් තුනේ ඉලක්කම ආවා. 3 නෙමෙයි ඉතුරු ටික. 1 2 4. එහෙනම් ඔයා පාට කරන්න ඕනේ මෙන්න මේ විදිහට 1. මේ එළියේ යන එක පාට වෙන්න ඕනේ. ඊළඟට 2ත් පාට වෙන්න ඕනේ. ඊළඟට 4 පාට වෙන්නත් ඕනේ. ඔන්න ඔය විදිහට ඉරි ගහන්න තියෙන්නේ. ඔයා පාට කරන්නේ නැති එකම එක්කෙනා තමයි මේ මැද තීරුව. තුනේ ඉලක්කමට දාලා ප්‍රදේශය අඳුරු කරන්නේ නැතුව සියලුම දේවල් අඳුරු වෙන්න ඕනේ. මොකද 1 2 4 උත්තර ඇවිල්ලා තියෙන්නේ. හරි. මෙන්න 4 වෙනි ගාන. ඔයාට තියෙනවා A මේලය B වරහණක් දාලා ඩෑෂ් එකකුත් තියෙනවා. ස්ටෙප් එකකින් ස්ටෙප් එකට ගාන බලමු. ඔයා මුලින්ම කරන්න ඕනේ ප්‍රදේශ 4ට 1 2 3 4 දාගන්න එක. පළවෙනි වැඩේ ඒක. දැන් බලන්න මුලින්ම කවුද ඉන්නේ? A අකුර ඉන්නේ. A අකුර නම් A රවුම ඉලක්කම් ටික 2යි 3යි. ඊළඟට ඉන්නේ B. A කියන්නේ B රවුම ඉලක්කම් ටික 3යි 4යි. ඒ දෙන්න අතර ඉන්නේ කවුද? මෙන්න මේ සංකේතය මොකක්ද කිව්වේ? මේලය. ඒ දෙන්න අතර ඉන්නේ මේලය. මේලය නම් මං ඔයාලට මතක තියාගන්න කිව්වේ සියල්ලම ඔක්කොම කියන එක. එතකොට ඔයා මේ දෙකේ සමානව තොරතොර ඉන්නේ මේලය නම් ඔක්කොම ගන්න ඕනේ. 2 ගන්න ඕනේ, 3 ගන්න ඕනේ. නැවත 3 ඉන්නවා එකම ඉලක්කම එක සැරේ ලියන්නේ. එහෙනම් ඊළඟට 4 ගන්න තියෙන්නේ. දැන් මේක ලිව්වට පස්සේ එයාට වරහණක් දාලා ඩෑෂ් එකක් තියෙනවා. A මේලේ B ලිව්වට පස්සේ එයාට වරහණක් දාලා ඩෑෂ් එකක් තියෙනවා. මෙතනට එනකන් ආපු උත්තරේ 2 3 4 නේ. ඩෑෂ් එක වටන ගමන් වෙන්නේ 2 3 4 නෙමෙයි ඉතුරු ටික. මෙය හැර ඉතුරු ටික. අන්තිමට එනකන් ආපු උත්තරයක් ආවනේ. එයා හැර ඉතුරු ටික තමයි ඩෑෂ් එකේ අදහස. 2යි 3යි 4යි ඉන්නවා. ඉතුරු කවුද? 1 විතරයි ඉතුරු වෙන්නේ. 2 3 4 නොසලකා හැරියාම තව ඉතුරු වෙන්නේ එකේ ඉලක්කම විතරයි. එහෙනම් ඔයාට මේ රූපේ පාට කරන්න තියෙන්නේ රවුම් දෙකට එළියෙන්. උපකුලක දෙකට එළියෙන් මේ වටින් යන මේ ප්‍රදේශය තමයි ඔයාට පාට කරන්න තියෙන්නේ. ඔන්න අපි 5 වෙනි ගානට ඇවිල්ලා. ඔයාට දැන් මේ මේලේ ඡේදනය කියන කතන්දරය තේරෙනවා නම් ඩෑෂ් එකේ කතාව තේරෙනවා නම් ඔයා මේක තනියම try කරන්න. මේ ප්‍රදේශයට අදාළව මේ කුලකයට අදාළව මේ ප්‍රදේශය හරියට පාට කරලා අඳුරු කරලා ඔයා බලන්න මං උත්තරේ දැම්මට පස්සේ ඔයා උත්තරේ චෙක් කරගන්න ඔයා කරපු ගාන හරිද කියලා. තාමත් ඔයාට අයිඩියා එකක් නැත්නම් තාමත් ඔයාට මේක තේරෙන්නේ නැහැ වගේ නම් මම කරන විදිය මේ ගානෙත් හොඳට බලාගෙන ඉන්න. හරි යමු ගානට. මෙන්න වෙන් රූප සටහන තියෙනවා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඉලක්කම් ටික දාගන්න එක. හැම වෙලේම මේ වගේ රූපයක් නම් තියෙන්නේ රවුම් දෙක මේ විදිහට නම් තියෙන්නේ 1 2 3 4 ප්‍රදේශ 4යි තියෙන්නේ. දැන් බලන්න කවුද මුලින් ඉන්නේ? අන්න ඒ අකුර මුලින් ඉන්නවා. ඒකේ තේරුම තමයි ඒ රවුම ඉලක්කම් ටික. ඒනේ තියෙන්නේ ඒ රවුම ඉලක්කම් ටික. මෙන්න 2යි 3යි. දැන් ඔයාට පේනවද මෙතන B නෙවෙයි ඉන්නේ B ඩෑෂ්. ඔයා හිතන්න මෙතන B තිබුණා නම් ඔයා ලියන්නේ 3යි 4යි. B තිබුණා නම් B රවුම ටිකනේ ලියන්නේ 3යි 4යි. දැන් තියෙන්නේ ඩෑෂ් එකක්. ඩෑෂ් එක කියන්නේ B ඩෑෂ් කියන්නේ B රවුමේ 3යි 4යි හැර ඉතුරු ටික කියන එක. B රවුමේ ඉලක්කම් හැර ඉතුරු ටික. මොකද B ටනේ ඩෑෂ් එක වැටලා තියෙන්නේ. B රවුමේ හැර ඉතුරු ටික කියන්නේ මෙන්න මේ 1යි 2යි. B ඩෑෂ් කියන්නේ 1යි 2යි. බලන්න මේක ඔයාලට තේරුණාද කියලා? B තිබුණා නම් ඔයා ලියන්නේ 3යි 4යි. B ඩෑෂ් තියෙන නිසා B රවුම ඉලක්කම් ටික නෙවෙයි ඉතුරු ටික. එහෙනම් 1යි 2යි. ඊට පස්සේ මැද තියෙන්නේ මොකක්ද? ඡේදනය.
A වලයි B dash වලයි ඡේදනය. මෙයාගේ ඡේදනය. ඡේදනය නම් අන්න සමාන ඒවා. බලන්න ඔයාට මේ උත්තර දෙකේ සමාන ඉලක්කමක් පේනවද කියලා? මෙන්න 2. එහෙනම් 2 උත්තරේ. මේකේ පාට කරන්න ඕනේ මේ රූපය ඔයා අඳුරු කරන්න ඕනේ දෙකට අදාළ ප්‍රදේශය. මෙන්න 2. ඔයාට ඊට පස්සේ මේ 1 2 3 4 ඉලක්කම් පස්සේ මකලා දාන්න උනත් පුළුවන්. ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අඳුරු කරපු එක, මේ ඉරි ගහපු එක, මේ පාට කරන එක තමයි ඔයාගේ උත්තර විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඔයාට ඕනම් මේ 1 2 3 4 ඉලක්කම් පස්සේ මකලා දාන්න පුළුවන්. හරි. එතකොට මේ රූපයට අදාළව අඳුරු කරන්නේ දෙකට අදාළ ප්‍රදේශය. ඔන්න අපි යනවා දැන් 6 වෙනි ගානට. අපි දැන් ගණන් 5ක් හදලා ඉවරයි. ඔයා ඡේදනයේ දැක්කහම සමානීයව ගන්න ඕනේ. මේලේ දැක්කහම සියල්ලම ඔක්කොම ගන්න ඕනේ. ඩෑෂ් එකක් දාලා තිබුණොත් එතනට එනකන් උත්තරේ අරගෙන ඒ හැර ඉතිරි ටික කියන එක. ඔයාට දැන් පුළුවන් මේක තනියම හදන්න. තනියම හදන්න පුළුවන් කට්ටිය මේක තනියම හදලා අදාළ ප්‍රදේශය අඳුරු කරන්න. ඊට පස්සේ මම හදන උත්තරෙත් එක්ක චෙක් කරගන්න. හරි. ඔන්න මුලින්ම කරන වැඩේ ප්‍රදේශ 4ට අදාළ ඉලක්කම් 4 දැම්මා. මෙන්න ඒ ඩෑෂ් තියෙනවා. ඔයා මේ ඩෑෂ් එක නැති වුණොත් මෙතන ඒ එකන තියෙන්නේ. ඒ තියෙනවා නම් ඔයා ලියන්නේ මෙන්න මේ ඉලක්කම් 2. ඒ නම් ලියන්නේ ඔයා ඒ රවුමට අදාළ ඉලක්කම් 2නේ. 2යි 3යි. හැබැයි දැන් තියෙන්නේ ඩෑෂ් එකක් නේ. එහෙනම් 2යි 3යි නෙමෙයි. ඒ රවුමේ තියෙන ඉලක්කම් නෙවෙයි ඉතිරි ටික. එහෙනම් ඔයා ගන්න ඕනේ 1යි 4යි. A dash කියන්නේ 1යි 4යි. මෙන්න B තියෙනවා. එයා නිකම්ම B එකක්. dash මුකුත් නැහැ. B නම් B රවුමේ ඉලක්කම් ටික 3යි 4යි. ඒ දෙන්න අතර මොකද්ද මේ තියෙන්නේ? මෙන්න මේ සංකේතය ඡේදනය. ඡේදනය නම් සමාන ඒවා. ඔයා බලන්න මේ උත්තර දෙකේ සමාන ඉලක්කමක් පේනවද කියලා? මෙන්න 4 සමානයි නේද? අන්න ඔයා ලියන්න ඕනේ උත්තරේ විදියට 4. එහෙනම් මේ වෙන් රූප සටහනේ පාට කරන්න ඕනේ මෙන්න මේ 4 කියන ප්‍රදේශය. 4 ඉලක්කමට අදාළ ප්‍රදේශයයි අඳුරු කරන්න ඕනේ. එතකොට මේකේ උත්තරේ එන්නේ මෙන්න මේ විදියට. හරි. ඔන්න අපි 7 වෙනි ගානට යනවා. ඔයාට දැන් මේ වැඩේ ගැන යම්කිසි අවබෝධයක් ඇති. ඔයාලට තනියම වුණත් මේ ගාන හදන්න පුළුවන් ඇති. තනියම හදන්න පුළුවන් ළමයි මේක දැන් try කරන්න. වීඩියෝ එක ස්ටොප් කරලා මං හදන්න කලින් ගාන හදලා අදාළ ප්‍රදේශය අඳුරු කරන්න. ඔයාට මේ වැඩේ දැන් පුළුවන්ද කියලා බලන්න. තාමත් තේරෙන්නේ නැහැ වගේ ඉන්නවනම් මම මේක හදනකම් ඔයා හොඳට අවධානය යොමු කරන්න. මේ වීඩියෝ එක ඉවරනකොට ඔයාට මේ වැඩේ පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා තේරෙන්නේ නැති ළමයි තව ටිකක් හොඳට උනන්දුවෙන් මේක අහගන්න. මේ වැඩේ කොහොමද කරන්න කියලා අද දවස්වල තුල මේක පුරුදු වෙන්න ඕනේ. පුළුවන් කට්ටිය වැඩේ කරලා දාන්න. හරි. මෙන්න මුලින්ම කරන වැඩේ ප්‍රදේශ 4ට අදාළ ඉලක්කම් 4 දාගත්තා. ඔයා බලනවා මුලින්ම කවුද ඉන්නේ? A dash තියෙන්නේ. ඔයා මෙහෙමයි හිතන්නේ. මෙතන dash එක නැතුව A අකුර විතරක් තිබ්බනම් මම ලියන්නේ A රවුමේ ඉලක්කම් 2. නමුත් දැන් dash තියෙන නිසා A ටික නෙවෙයි ඉතුරු ටික. 1යි 4යි. ඊට පස්සේ තියෙන්නේ කවුද බලනවා. මෙන්න B dash එකක් තියෙන්නේ. ඔයා කල්පනා කරන්නේ මෙහෙමයි. B තිබුණා නම් මම මොනවද ලියන්නේ? B රවුමේ ඉලක්කම් 2. දැන් තියෙන්නේ B dash නිසා A ටික නෙමෙයි ඉතුරු ටික. 1යි 2යි. ඒ දෙන්න අතර මැද මේ මොකක්ද? සංකේතය දිහා බලන්න ඡේදනය තියෙන්නේ. ඡේදනය නම් මම කිව්වේ සමානයි කියන අදහස. එහෙනම් ඔයා ඡේදනය තියනකොට ගන්නේ සමාන ඉලක්කම. උත්තර දෙක දිහා බලන්න. මෙන්න එකේ ඉලක්කම තැන් දෙකේම තියෙනවා. ඒ කියන්නේ එකේ ඉලක්කම තමයි සමාන වෙන ඉලක්කම. ඔයා පාට කරන්න ඕනේ මෙන්න මේ එකට අදාළ ප්‍රදේශය. රවුම් වලට යන්නේ නැති වෙන්න මේ වටේ රාමුව තමයි ඔබ අඳුරු කරන්න ඕනේ.
එතකොට 7 වෙනි ගානට අදාළ පිළිතුර මේ විදිහටයි පාට වෙන්නේ. මෙන්න 8 වෙනි ගාන. හරි. ඔයා දැන් කරන්න ඕනේ වැඩේ මොකක්ද කියලා දන්නවා. ඔයාට මේ වැඩේ පුළුවන් නම් පුතා ඔයා මේක මට කලින් හදන්න. හදලා මම හැදුවට පස්සේ උත්තරේ චෙක් කරගන්න. වැරදුනොත් කොතනද වැරදුනේ කියලා ඔයා ඒ මිස්ටේක් එක හදාගන්න ඕනේ. හරි. අපි යන් 8 වෙනි ගානට. මෙන්න මුලින්ම කරන්න ඕනේ වැඩේ මුලින් කරා. 1 2 3 4 දැම්මා. A dash. හරි. ඔයා කොහොමද හිතන්නේ? මම A කියලා තිබුණා නම් ගන්නෙ මෙන්න මේ ඉලක්කම් දෙක. නමුත් දැන් තියෙන්නේ A dash එකක්. එහෙනම් A දෙන්න හැර ඉතිරි ටික 1යි 4යි. ඊට පස්සේ ඔයා බලනවා ඊළඟට කවුද ඉන්නේ? මෙන්න B dash එකක් ඉන්නේ. ඔයා කල්පනා කරන්න ඕනේ මෙහෙමයි. B තිබුණා නම් මම මොනවද ගන්නෙ? B රවුමේ ඉලක්කම් දෙක. නමුත් මෙතන dash එකක් තියෙන නිසා ඒ ඉලක්කම් දෙක නෙමේ ඉතිරි ටික. එහෙනම් 1යි 2යි. දැන් මේ දෙන්න අතර මොකක්ද ඉන්නේ? මේ සංකේතය බලන්න. මේලය තියෙන්නේ. මේලය නම් මම ඔයාට කිව්වේ සමාන ඒවා නෙමෙයි. සියල්ලම කියන අදහස. ඔක්කොම ගන්න ඕනේ. ඔක්කොම ගන්නකොට එක වැටෙන්න ඕනේ. මෙන්න 4 ගන්න ඕනේ. එක කියන එක සැරයක් ලිව්වනේ. ආයෙ 2 ගන්න ඕනේ. 1 4 2 කියන ඉලක්කම් තුනටම අදාළ ප්‍රදේශ ඔයා මෙතනදී අඳුරු කරන්න ඕනේ. මෙන්න 1 අඳුරු කරනවා. 2ත් පුළුවන්. ආය 4 පුළුවන්. ඔයාගේ අතින් පාට වෙන්නේ නැත්තේ 3ට අදාළ ප්‍රදේශයේ විතරයි. 1 2 4 කියන ඉලක්කම් තුනටම අදාළ ප්‍රදේශය අඳුරු වෙනවා. පාට වෙන්නේ නැත්තේ 3 විතරයි. මෙන්න 9 වෙනි ගාන. A dash එකක් තියෙනවා, ඡේදනයේ තියෙනවා, B එක තියෙනවා. ඊට පස්සේ A ඔක්කොම වටේට තව dash එකක් එළියෙන් තියෙනවා. පියවරෙන් පියවර ගාන හදන්න පටන් ගමු. ඔයා මුලින්ම කරන්නේ 1 2 3 4 දාගන්න එකනේ. මෙන්න A dash තියෙන්නේ. A නම් ඔයා ගන්නෙ මෙන්න මේ ඉලක්කම් දෙක. A රවුම නම්. හැබැයි A dash තියෙන නිසා A දෙන්න හැර ඉතුරු ටික 1යි 4යි. ඊළඟට තියෙන්නේ B. ඩෑෂ් එක වැටලා තින්නේ එළියෙන් ඈ. වරහණේ උත් එළියෙන්. මෙතන තියෙන්නේ නිකම් B අකුර විතරයි. එහෙනම් B අකුර ඉලක්කම් ටික ගන්න. මෙන්න B රවුම ඉලක්කම් 2යි 3යි 4යි. දැන් A දෙන්න අතර තියෙන්නේ ඡේදනය. ඒ කියන්නේ සමාන ඒවා. බලන්න ඔයාට මේ උත්තර දෙකේ සමාන ඉලක්කමක් පේනවද කියලා? මෙන්න 4 තියෙනව නේද? ඡේදනය නම් සමාන. දැන් ඒකටත් වරහණක් දාලා ඩෑෂ් එකක් දාලා. ඒක කොහොමද ගන්නෙ? මෙතනට යනකම් ආපු උත්තරේ 4නේ. එයා වටේටනේ ඩෑෂ් එකක් දාලා තින්නේ ආයසරයක්. එහෙනම් 4 නෙමෙයි ඉතුරු ටික. මෙතනට යනකම් ගත්ත උත්තරේ 4යි කියලා එයා නෙවෙයි ඉතුරු ටික. 4 නැතුව ඉතුරු මොනවද ඉලක්කම්? 1යි 2යි 3යි. එහෙනම් ඔයා මේ රූපේ පාට වෙන්න ඕනේ 1 2 3. 1 කියන කොටස පාට කරන්න ඕන. මෙන්න 2 පාට කරා. 3 ඉලක්කමත් පාට කරන්න පුළුවන්. ඔයා අඳුරු කරන්නේ නැත්තේ 4ට අදාළ ප්‍රදේශයේ විතරයි. එතකොට මෙන්න මේ විදිහටයි මේකේ පිළිතුරු විදිහට අඳුරු කරන්නේ. මෙන්න 10 වෙනි ගාන. 10 වෙනි ගාන විදිහට අපි තෝරගෙන තියෙන විශේෂ ගානක්. ඒක කලින්ට වඩා ටිකක් දිගයි. හැබැයි ඉතින් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි. පියවරෙන් පියවර ලස්සනට හිමීට කරන්න තියෙන්නේ වැඩේ. එකම ක්‍රමවේදය තමයි. ඔයාට කලින් හම්බුනේ මේ වගේ එක කොටසක්. දැන් ඒ වගේ දෙකක් තියෙනවා. පියවරෙන් පියවර කරමු. මුලින්ම කරන්න ඕනේ ප්‍රදේශ 4ට ඉලක්කම් 4 දාගන්න එකනේ. ඊට පස්සේ ඔයාලට පේනවද මේ පළවෙනි කොටුව විතරක් වා සලකන්න. පළවෙනි සෙට් එක විතරක් ගන්න. ඒකේ උත්තරය අරගෙන මුලින්ම මෙන්න A තියෙනවා. A නම් ඔයා ගන්න ඕනේ A රවුමනේ 2යි 3යි.
ඊළඟට ඒකේ B නේ තියෙන්නේ. එහෙනම් B රවුමනේ 3යි 4යි. දැන් ඒ දෙන්න අතර මොකද්ද තියෙන්නේ බලන්න. ඡේදනයක්නේ. දැන් ඔයා දන්නවා ඡේදනය කියන්නේ සමාන ඉලක්කම කියන එක. සමාන වෙන්නේ 3 ඉලක්කම. එහෙනම් මෙතනින් උත්තරය එනවා 3යි කියලා. මෙයාගේ වැඩේ ඉවරයි. දැන් ඔයා යන්න ඊළඟ සෙට් එකේ වැඩේට. මේක බලන්නකෝ. මෙන්න මෙතන A නේ තියෙන්නේ. A කියන්නේ ඉතින් A රවුමනේ 2යි 3යි. ඊළඟට B නේ තියෙන්නේ. එහෙනම් B රවුමනේ 3යි 4යි. දැන් A දෙන්න අතර මැද මේ මොකද්ද තියෙන්නේ? මේලයනේ. මේලය නම් සියල්ලම. මේලය නම් සියල්ලම. සියල්ලම ගන්නකොට 2 ගන්න ඕන. 3 ගන්න ඕන. 3 ඉලක්කම දෙපාරක් ලියන්නේ එක සැරයක් ලිව්වා මෙති. 4 ගන්න ඕන. අන්න A මේලේ B ට නම් 2 3 4 එනවා. දැන් ඒකට වරහණක් දාලා එලියෙන් ඩෑෂ් එකකුත් තියෙනවා. මෙයා ලියලා තව ඩෑෂ් එකකුත් තියෙනවා. එහෙනම් 2 3 4නේ අන්තිමට ආපු උත්තරේ. ඒකටනේ ඩෑෂ් එක වැටලා තියෙන්නේ. එහෙනම් ඒ ටික හැර ඉතුරු ටික 2යි 3යි 4යි ඉන්නවා නම් තව ඉතුරු වෙලා ඉන්නේ එක විතරයි. මෙතනට නගන් උත්තරේ ගත්තා. ඒකට ඩෑෂ් එකක් වැටලා තියෙන නිසා ඒ හැර ඉතුරු ටික 2 3 4 තියනවා කියන්නේ තව ඉතුරුලා ඉන්නේ එක විතරයි. දැන් මෙතනින් ගත්ත උත්තරේ මේක. මෙයාගේ උත්තරේ මේක. දැන් ඒ දෙන්න අතර මොකක්ද මේ තියෙන්නේ? මේලයනේ. මේලය නම් සියල්ලම. එහෙනම් ඔයා 3 ගන්නත් ඕනේ 1 ගන්නත් ඕනේ. මෙතනින් ආපු උත්තරේ ගන්නත් ඕනේ මෙතනින් ආපු උත්තරේ ගන්නත් ඕනේ. ඔක්කොම ගන්න ඕනේ. මේලේ දින නිසා. එහෙනම් ඔයා අන්තිමට පාට කරන්නේ 3යි 1යි 2ම. එක පාට වෙන්නත් ඕන 3ට අදාළ ප්‍රදේශයේ පාට කරන්නත් ඕන. ඒතර 2යි 4යි විතරයි අඳුරු වෙන්නේ නැත්තේ. ඔයා පාට කරනවා මේ වටරාමුව සහ මැද 3 කියන ප්‍රදේශය. මොකද උත්තරේ 1යි 3යි. 1යි 3යි ආවේ. මෙන්න 11 වෙනි ගාන 10 වෙනි ගාන වගේ නේද? ගාන ටිකක් දිගයි. නමුත් දැන් ඔයා 10 වෙනි ගාන මාත් එක්ක හැදුවා නම් මම කියන විදිහට ඔයා ආගෙන හිටියා නම් ඔයාට පුළුවන් දැන් 11 වෙනි ගාන try කරන්න. මේ කොටස වෙනම හැදුවා මේ කොටස වෙනම හැදුවා. ඒ දෙන්න අතරමැද මොකද්ද මේ තියෙන්නේ? මේලේ තියෙන්නේ. 10 වෙනි ගාන ඔයාට තේරුණා නම් ඔන්න පුළුවන් ඔයාට තනියම 11 වෙනි ගාන හදන්න. 10 වෙනි ගාන කියනකොට තවත් ටිකක් අවුලක් තිබුණා නම් මේක කොහොමද කරන්න කියලා හරියටම තේරුන්නේ නැත්නම් ඔන්න ඔයා වෙනුවෙන් ඒ වගේම තව ගානක් මං අරන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක හොඳට බලාගෙන ඉන්න. මුලින්ම අපි වෙන් රූප සටහන දාගමු. රවුන්ඩ් දෙක තියෙන්නේ මේ විදිහට. ඔයාලට 10 වසර ළමයිට රවුන්ඩ් දෙකයි උපකුලක දෙකයි එන්නේ. 11 වසරට ගියාම උපකුලක 3ක් බවට පත් වෙනවා ඒක. රවුන්ඩ් දෙකක් නම් මේක 10 වසර උපකුලක දෙකයි. හරි මේ කොටස මුලින් හදමු. මේ කොටස මුලින් හදමු. හරි මුලින්ම කරන්න 1 2 3 4 දාගන්න එකනේ. හරි මේ කොටසට දාලා උත්තරේ ගමු. මෙන්න A තියෙනවා. A නම් A රවුම ඉලක්කම් දෙකනේ 2යි 3යි. මෙන්න B නෙවෙයි තියෙන්නේ B ඩෑෂ්. ඔයා හිතන්නේ B තිබුණා නම් ඔයා මේ ඉලක්කම් දෙක ගන්නේ. B ඩෑෂ් නේ තියෙන්නේ. A නම් A හැර ඉතුරු ටික. B රවුමේ ටික හැර ඉතුරු ටික. 3යි 4යි හැර ඉතුරු ටික. A කියන්නේ 1යි 2යි. දැන් A දෙන්න අතර මොකද්ද මේ තියෙන්නේ? ඡේදනයක්. ඡේදනය නම් මම මොකද්ද කිව්වේ? සමානයි කියලානේ මතක තියාගන්න කිව්වේ. බලන්න ආපු උත්තර දෙකේ සමාන ඉලක්කමක් තියනවද කියලා? මෙන්න තියෙනවා සමාන ඉලක්කම 2. ඒ කොටස හරි. දැන් යමු මේ කොටසට. අන්න මුලින්ම තියෙන්නේ ඩෑෂ් එකක්. ඔයා කොහොමද හිතන්නේ? ඒ ඩෑෂ් එකක් තියෙන වෙලාවට ඔයා හිතන්නේ එතන ඒ අකුර තිබුණා නම් ඔයා මොනවද ගන්නෙ? ඒ අකුර තිබුණා නම් ඔයා ගන්නෙ ඒ රවුමේ ඉලක්කම් දෙකනේ. දැන් තියෙන්නේ ඒ ඩෑෂ් නේ.
එහෙනම් ඒ ටික නෙමෙයි ඉතුරු ටික 1.4යි. ඒ රවුමේ ටික නෙමෙයි ඉතුරු ටික 1.4යි. අන්න ඒ ඩෑෂ් හරි. ඊළඟට නිකම්ම B තියෙන්නේ. ඒ කියන්නේ B රවුම ඉලක්කම් 3යි 4යි. ඒ දෙන්න මැද මොකද්ද මේ තියෙන්නේ? නැවත වරක් ඡේදනයේ තියෙන්නේ. ඡේදනය නම් සමානේවනි. මෙන්න 4 ඉලක්කම සමානයි නේද? දෙන්නගෙම තියෙන ඉලක්කම 4නේ. අන්න 4 ගන්න. හරි. මෙයාගේ උත්තරේ හරි මෙයාගේ උත්තරේ හරි. දැන් වෙන වෙනම හැදුවා අපි කොටස් දෙකට උත්තර දෙකක් ආවා. දැන් ඔයා බලන්න ඕනේ මොකක්ද? ඒ දෙන්න අතර මැද තියෙන්නේ මොකක්ද? මේලයක් නේද මේ තියෙන්නේ? මේලයක් නම් සියල්ලමනේ ඔක්කොම ගන්න දෙපයි. මෙතනින් ආපු උත්තරේ 2 එයා ගන්නත් ඕන. මෙතනින් ආපු උත්තරේ 4 එයා ගන්නත් ඕනේ. දෙන්නවම ගන්න ඕනේ. අවසානයේ ඔයා පාට කරන්නේ 2යි 4යි. ඒ දෙන්නවනේ ගත්තේ. එහෙනම් මෙන්න මේ 2ට අදාළ ප්‍රදේශය ඔයා අඳුරු කරනවා. මෙන්න 4ට අදාළ ප්‍රදේශය අඳුරු කරනවා. බලන්න 11 වෙනි ගානට ඔයත් ගත්තේ මේ උත්තරයමද කියලා. එහෙනම් ඔයා වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ. ඔයත් 11 වෙනි ගානට මේ උත්තරයම ගත්තා නම් වැඩේ ගොඩ දාගත්ත කියලා කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. යාළුවන්ට මේ පණිවිඩය කියන්න. මෙන්න මෙහෙමයි අඳුරු කරන විදිය ලස්සනට කියලා දෙන වැඩක් තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක බලන්න කුලක 16ට අදාළ ඕනම ගානක මේ විදියට දුන්නොත් වෙන් රූප සටහනක ප්‍රදේශය අඳුරු කරන්න මෙන්න මෙහෙම. හරි. සමහර ළමයිට ප්‍රශ්නයක් තිබුණා නේද? රවුන්ඩ් එක මේ විදිහට ආවොත් වෙන් රූප සටහන වාට මෙහෙම දුන්නොත් උපකුලකයක් ඇතුලේ තවත් උපකුලකයක් දුන්නොත් කොහොමද පාට කරන්න කියන එක ආව නේද? හරි. ඒක තමයි දැන් කියලා දෙන්න යන්නේ. රූපේ මේ විදිහට තිබුණොත් කරන්නේ කොහොමද? ක්‍රමවේදය එකයි. පොඩි වෙනසයි තියෙන්නේ. ඔයා ඉලක්කම් ටික දාගෙන යනකොට ඔයාට පේනවා මේකේ ප්‍රදේශ 4ක් නෑ 3යි තියෙන්නේ කියලා. මේ වගේ රූපයක් තිබුණොත් වෙන් රූප සටහනේ රවුමක් ඇතුලේ රවුමක් උපකුලකයක් ඇතුලේ උපකුලකයක් තිබුණොත් මේ විදිහට තිබුණොත් ප්‍රදේශ 3යි තියෙන්නේ. කලින් විදිහට තිබුණොත් ප්‍රදේශ 4ක් තිබුණානේ. දැන් තියෙන්නේ 3යි. එකම වෙනස ඒක. කරන ක්‍රමවේදය එකයි. බණ්ඩ පළවෙනි ගාන අපිට දීලා තිනවා A ඡේදනයේ B කියලා. හරි. ඔයා මුලින්ම මොකද කරන්නේ? A රවුමට අදාළ ඉලක්කම් ලියන්න දෙපැයි. ඔයාට පේනවද මම මාක් කරලා තින්නේ මේ පුංචි රවුම පොඩි උපකුලකයේ තමයි A කියලා. එහෙනම් A රවුම ඉලක්කම් 1යි. A තමයි 3. ඊළඟට B නේ තියෙන්නේ. B කියලා මම ලකුණු කරලා තින්නේ මේ ලොකු රවුමට. එතකොට ඔයාට හිතෙනවද පුතේ B කියන්නේ 2 විතරක් කියලා? එහෙම වුණොත් වැරදි. B රවුම කිව්වහම සම්පූර්ණ රවුම දිහා බලන්න. 2යි 3යි ඉලක්කම් 2 මේකේ අස්සෙනේ තියෙන්නේ. එහෙනම් ඔයා 2යි 3යි දෙකම ගන්න ඕන. මතක ඇතුව 2යි 3යි දෙකම ගන්න. දැන් මේ දෙන්න අතර මොකද්ද මේ තියෙන්නේ? ඡේදනයනේ. බලන්න සමාන ඉලක්කමක් තියනවද කියලා. ඡේදනයේ සමාන නිසා මෙන්න 3 ඉලක්කම සමානයි නේද? අන්න එහෙනම් මේකේ උත්තරය අපිට ගන්න පුළුවන් 3 කියලා. එහෙනම් ඔයා පාට කරන්න ඕනේ මොකක්ද? මෙන්න මේ 3ට අදාළ ප්‍රදේශය. මෙන්න තව ගානක් තියෙනවා උපකුලකයක් ඇතුලේ උපකුලකයක් තියෙනකොට කොහොමද පාට කරන්න කියන එක තවත් ඔයාලට හොඳට තේරෙන්න මම මෙන්න තව ගානක් ලිව්වා. මෙන්න දෙවෙනි ගාන. හරි. මේකේ තියෙන්නේ A මේලය B කියලා. මුලින්ම කරන්න ඕනේ වැඩේ ඉලක්කම් දාගන්න එකනේ. කලින් වෙන් රූප සටහනට වඩා තියෙන එකම වෙනස මේකේ ප්‍රදේශ 3යි තියෙන්නේ. කලින් 4ක් තිබුණානේ. මෙන්න මුලින්ම ඉන්නවා A. ඔයා ඒට අදාළ ඉලක්කම් ටික ලිව්වොත් බලන්න ඒ රවුම කියන්නේ මේ චූටි රවුම. එයාගේ ඉලක්කමකට තියෙන්නේ 3 විතරයි. අන්න 3 ලිව්වා. ඊළඟට B නේ තියෙන්නේ. ඒ කියන්නේ B රවුම ඉලක්කම් ටිකනේ. B රවුම කිව්වම මේ ලොකු රවුම. ලොකු රවුම ඉලක්කම් දෙකක් තියෙනවා. 2යි 3යි දෙන්නම ඉන්නේ යාගේ අස්සෙනේ. එහෙනම් 2යි 3යි දෙකම ගන්න ඕන. ඊළඟට මේ දෙන්න අතර මැද මොකද්ද තියෙන්නේ? මේලය නේද? මේලය නම් මම කිව්වේ වට සියල්ලම ඔක්කොම ගන්න කියලා. මේ ආපු උත්තරේ ඔක්කොම. එහෙනම් ඔයා 3 ගන්න ඕන, අන්න 2 ගන්න ඕන,
3 කියන එක නැවත සැරයක් තියෙනවා. එකපාරක් ලිව්වම ඇති. එකම ඉලක්කම එකපාරක් ලිව්වම ඇති. එහෙනම් ඔයා පාට කරන්න ඕනේ 3යි 2යි. 3 ඉලක්කම සහ 2 ඉලක්කමට අදාළ සම්පූර්ණ ප්‍රදේශය ඔයා පාට කරන්න ඕන. එහෙම අඳුරු කරොත්, එහෙම පාට කරොත් ඔයාට මෙන්න මේ වගේ උත්තරයක් තමයි හම්බෙන්නේ. ඔන්න 3 වෙනි ගානත් ගෙනාවා. ඒකත් බලමු. දැන් ඔයාට පළවෙනි ගණන් දෙකෙන් මේකේ අයිඩියා එක ගියා නම් මේකේ කරන්න තියෙන එකම දේ ප්‍රදේශ 3ක් විතරයි තියෙන්නේ. ක්‍රමය එකයි කියලා ඔයාට තේරුණා නම් ඔන්න 3 වෙනි ගාන ඔයා තනියෙන් හදන්න. මම හැදුවට පස්සේ උත්තරේ චෙක් කරගන්න. හරි. ඔන්න අපි හදන්න යමු. මුලින්ම කරන්න තියෙන්නේ ප්‍රදේශ 3ට ඉලක්කම් 3 දාගන්න එකනේ. මෙන්න A ඩෑෂ් තියෙන්නේ. අන්න ඔයා කල්පනා කරන්නේ කොහොමද? A තිබුණා නම් මෙතන A ඩෑෂ් තියෙන්නේ A තිබුණා නම් ඔයා මොනවද ලියන්න ඕනේ ඉලක්කම්? මෙතන A ඩෑෂ් නැතුව A තිබුණා නම් ඔයා ලියන්නේ A රවුම ඉලක්කම 3නේ. හැබැයි 3 නෙවෙයි දැන් ඉතුරු ටික. මොකද ඩෑෂ් එකක් වැටලා තියෙනවා. 3 නෙවෙයි ඉතුරු ටික කියන්නේ 1යි 2යි නේ. එහෙනම් A ඩෑෂ් කියන්නේ 1යි 2යි. A රවුමේ ටික නෙමෙයි ඉතුරු ටික කියන අදහස. දැන් මෙතන තියෙන නිකම් B අකුරක්නේ. එහෙනම් B රවුමේ ඉලක්කම් ටික. B රවුමට 3 විතරක් නෙමෙයි 2ත් අයිතිනේ. B කියන්නේ ලොකු රවුම. ඒකේ ඉලක්කම් දෙකක් තියෙනවා 2යි 3යි කියලා. අන්න ඒ දෙන්න මැද මොකද්ද මේ තියෙන්නේ? ඡේදනයනේ. ඡේදනය නම් ඔන්න දැන් ඔයා දන්නවා ඡේදනය නම් සමානේව ගන්න ඕන. මේ උත්තර දෙකේ සමාන ඉලක්කමක් පේනවද බලන්න. මෙන්න දෙක සමානයි නේද? එහෙනම් මේකේ උත්තරේ ගන්න ඕනේ 2 කියලා. එහෙනම් ඔයා වෙන් රූප සටහනේ පාට කරනකොට මෙන්න මේ දෙකට අදාළ ප්‍රදේශය විතරයි පාට වෙන්න ඕන. මේ විදිහට අඳුරු කරලා පෙන්නන්න. ඒතර මේ උත්තරෙන් එන්නේ මෙන්න මේ කොටස තමයි අඳුරු වෙලා. බලන්න මේ උත්තරේ හරිද කියලා. මෙන්න 4 වෙනි ගාන. ඔයාට දැන් වැඩේ පුළුවන්නේ. හරි. ප්‍රදේශ 3යිනේ තියෙන්නේ. ඉලක්කම් 3 දාගන්න. 1 2 3 කියලා දැම්මා. ඊට පස්සේ බලන්න මුලින්ම ඉන්නේ A ඩෑෂ් නේ. ඔයා A තිබුණා නම් මොකද්ද හිතන්නේ? A තිබුණා නම් A රවුමේ ඉලක්කම. එතකොට A රවුමේ ඉලක්කම විදිහට මේ ඉලක්කමනේ තියෙන්නේ. A ඩෑෂ් නම් ඒක නෙමෙයි ඉතුරු ටික කියන එක. A රවුම තිබුණා නම් ඔයා ගන්නේ 3 ඉලක්කම. A ඩෑෂ් තියෙන නිසා එයා නෙමෙයි ඉතුරු ටික. 1යි 2යි. ඊළඟට B නේ තියෙන්නේ. B නම් ඔයා ගන්න ඕනේ B රවුමේ ඉලක්කම් ටික. B රවුමේ ඉලක්කම් 2යිනේ තියෙන්නේ. 1 2 අනික 3. එතකොට ඔයා 2යි 3යි තමයි දාන්න. දැන් ඒ දෙන්න අතර මොකද්ද මේ තියෙන්නේ? මේලයනේ. මේලය නම් සියල්ලම. ඔයා මේලය තියෙන තැනට සියල්ලම ගන්න ඕනේ. එහෙනම් 1 ගන්න ඕන, 2 ගන්න ඕන, 3 ගන්න ඕනේ. 1 2 3. එහෙනම් මේක කොහොමද පාට වෙන්නේ බලමු. සම්පූර්ණ මුළු වෙන් රූප සටහනම මෙන්න මේ විදිහට අඳුරු වෙන්න ඕන. ප්‍රදේශ 3ම අඳුරු වෙනවා. හරි ළමයි දැන් ඔයාට තේරෙන්න ඇති වෙන් රූප සටහනක් දුන්නොත් 10 ශ්‍රේණියට අදාළව කොහොමද කුලකයක් දුන්නා මේ අදාළ ප්‍රදේශය අඳුරු කරලා පෙන්නන්නේ. මේ ක්‍රමේ පාවිච්චි කරන්න ඔයාට ලේසි වැඩේ කරන්න. ඔයාට මේක තේරුණා නම් යටින් කමෙන්ට් එකක් දාන්න වැඩේ කොට දාගත්තා කියලා. තව යාළුවන්ට මේක ෂෙයා කරන්න. ඊළඟ වැදගත්ම දේ තමයි 10 වසරේ ඉන්න ඔයාලට 10 වසර 11 වසර ඕනම 10 11 ඕනම ළමෙක්ට අපි සුපිරි වැඩක් කරනවා ජූලි 8 බදාදා. ජූලි 8 බදාදා ලංකාවේ ඕනම කෙනෙක්ට Zoom හරහා ඔන්ලයින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් 10 වසර ළමයි පළවෙනි පාඩමේ ඉඳන් පාඩම් 32ම ආවරණය කරනවා. අපි අලුතෙන් පටන් ගන්න ක්ලාස් එකක් මේක. රාත්‍රී 7 ඉඳන් 10 විතරනකම් වැඩේ යනවා. හැමදාම බදාදා තියෙනවා. ගොඩක් ලාට සතියේ දවස් දෙකක් වටේ මේ වැඩේ. 11 වසරේ ඉන්න ළමෙක් වුණත් ඔයා 10 වසරේ පාඩම් ටික හරියට වෙලා නැත්තම් ඒවා කරත් ඔයාට ඒකේ ගණන් හදන්න බැරි නම් ඔයාට පුළුවන් මේ වැඩේට සෙට් වෙන්න. 10 වසර ළමයිට අනිවාර්යයි 11 වසරේ වුණත් ඔයාට රිවිෂන් එකක් විදියට මේක කවර් කරගන්න පුළුවන්. මේ මාස 5-6 ඇතුළත සතියේ දවස් දෙක ගානේ.
එක ක්ලාස් එකක් පැය 3ක් විතර පැවැත්වෙනවා. මේ මාස 5-6 තුල ඔයාට සියලුම පාඩම් ටික ආවරණය කරලා ප්‍රශ්න පත්‍ර 24ක් කරවනවා අපි. ඒ නිසා ඔයා ගණන් විෂයට ලකුණු අඩු ළමෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෝ ඔයා ලකුණු අඩුයි නම් මේ වැඩේට සම්බන්ධ වෙන්න. මෙන්න මේ වීඩියෝ එක අවසානයේ මෙන්න මේ නම්බරේට ඔයාට පුළුවන් මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න. හරි. එහෙනම් අදට අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟ සතියේත් ඊළඟ දවසෙත් අපි මේ වගේ පාඩම් කොටසක් අරගෙන එනවා. ආයිබෝවන්.